හැමෝටම මම අද කතා කරන්නේ IBSL model papers අද සාකච්ඡා කරන MCQ subject එක elements of banking and non-banking finance මම questions 50ක් කලින් part 1 වීඩියෝ එකේ කතා කරා අද questions 50ක් කතා කරන total questions 100ක් මම කතා කරලා තියෙනවා right ඒතකොට subject එක ගැන පූර්ණ අවබෝධයක් සහ පූර්ණ දැනුමක් මම හිතනවා මේ වීඩියෝස් එකෙන් ඔයාලට ලැබෙයි කියලා අපි අද කතා කරමු 51 වෙනි ප්‍රශ්නය මොනවාද අපි කතා කරා කලින් බැංකුව කියන්නේ මොනවාද මහ බැංකුවේ මොනවාද කාර්යයන් සහ බැංකුවේ වෙන මූලිකම බේසික්ස් ටික කතා කරා අපි දැන් අපි කතා කරමු බැංකුවක ප්‍රධාන වගකීම් මොනවද කියලා සාමාන්‍ය බැංකුවක ප්‍රධාන වගකීම් තමයි මේ ගනුදෙනුකරුවන්ගේ මුදල් ආරක්ෂිතව තබා ගැනීම තැන්පතු ආපසු ගෙවීම සිදු කිරීම සහ ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීම ප්‍රධාන වගකීම් ලෙස අපිට ගන්න පුළුවන් ඒ වගේම මේ බැංකුවක් නැත්නම් මූල්‍ය ආයතනයක් සහ ගණදෙනුකරුවෙක් අතර තියෙන සම්බන්ධතාවය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් දැන් තැන්පතු සම්බන්ධතාවයකදී බැංකුව ණය ගැතිය වෙනවා. ගණදෙනුවක් සම්බන්ධයෙන්දී ණය හිමිය තමයි වෙන්නේ. දැන් හිතන්නකෝ දැන් තැන්පතුවක් සම්බන්ධයෙන්දී අපේ ගාව තැන්පතුව තියෙනවා. ආයතනය මූල ආයතනයෙන් කව. එතකොට අපි ණය ගැතියෙක් වෙනවා. කවදා හරි දවසක දෙන්න ඕනි. හැබැයි දැන් ගණදෙනුකරුවෙක් අපෙන් සල්ලි ගන්නවන ගණතුරුකරුවකින් අපිට දැන් ලෝන් එකක් දුන්නට පස්සේ අපි එතකොට ණය ගැතියෙක් බවට පත් වෙනවා මේ ගණතුරුකරුව. ඊට පස්සේ අපි ණය හිමියා බවට පත් වෙනවා ගණතුරුමක් සිද්ධ වෙනකොට. right. අපි දැන් කතා කරොත් මේ බැංකුව ගණතුරුකරුවෙක් නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරන්නේ කවදද? බැංකුව ගණතුරුකරුවෙක් නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරන්නේ චෙක්පත් නිකුත් එකතු කරද්දී මුදල් හුවමාරු කිරීම සහ ගනුදෙනු වෙනුවෙන් ඇතැම් ගෙවීම් සිදු කිරීම වැනි අවස්ථාවලදී බැංකුව නියෝජිතයෙක් ලෙස කටයුතු කරනවා. බැංකුව හෝ මූල්‍ය ආයතනය. right. ඒ වගේම මේ බැංකුවක රහස්‍යභාවය confidentiality එක කියන්නේ මොකක්ද? ගනුදෙනුකරුවෙක්ගේ ගිණුම් සහ මූල්‍ය තොරතුරු අනවසර පුද්ගලයන්ට හෙළි නොකිරීමේ වගකීමකට කියනවා බැංකුවක නැත්නම් මූල්‍ය ආයතනයක රහස්‍යභාවය. කියන්නේ third party කෙනෙක්ට කිසිම ඩීටේල් එකක් කස්ටමර් කෙනෙක්ගේ දෙන්න බෑ. right. එතකොට මේ බැංකුවකට ගනුදෙනුකරුවෙක්ගේ තොරතුරු හෙළි කරන්න පුළුවන් අවස්ථා මොනවද? නීතියෙන් අවශ්‍ය වුණාට පස්සේ. ඒතකොට මහජන අවශ්‍යතාවයක් ඇති විට බැංකුවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා හෝ ගනුදෙනුකරුගේ අවසරය ඇති විට තොරතුරු හෙළි කරන්න පුළුවන් ආයතනයකට. එතකොට මේ බැංකර්ස් චෙක් කියලා කියන්නේ මොකද්ද? බැංකර්ස් චෙක් එකක් කියලා කියන්නේ බැංකුව විසින්ම නිකුත් කරනු ලබන සහ සාමාන්‍යයෙන් බැංකුවේ වගකීම් යටතේ ගෙවීම සිදු කරන චෙක්ස් වලට තමයි එහෙම කියන්නේ. right. ඒ වගේම මේ ඩිමාන්ඩ් ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ මොකද්ද? ඩිමාන්ඩ් ඩ්‍රාෆ්ට් එකක් කියලා කියන්නේ එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට නිශ්චිත මුදලක් ගෙවීම සඳහා බැංකුවක් විසින් නිකුත් කරන ලිඛිත ගෙවීම් උපකරණයකට අපි කියනවා ඩිමාන්ඩ් ඩ්‍රාෆ්ට් එකක් කියලා. එතකොට ඉලෙක්ට්‍රොනික බැංකින් කියලා කියන්නේ දැන් අපි තාක්ෂණය භාවිතා කරලා බැංකු සේවා ලබා දීම. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින්, ඩිජිටල් බැංකින් වගේ එකක් තමයි මේකෙන් මේන් වෙන්නේ. එතකොට ඉන්ටර්නෙට් බැංකින් කියලා කියන්නේ අන්තර්ජාලය හරහා. දැන් ඉලෙක්ට්‍රොනික බැංකින් කියන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරලා තමයි බැංකු සේවා සපයන්නේ. දැන් ඉන්ටර්නෙට් බැංකින් කියලා කියන්නේ අන්තර්ජාලය හරහා ගිණුම් බැලීම, මුදල් මාරු කිරීම සහ වෙනත් බැංකු ගණන සිදු කිරීම. කියන්නේ ඩිජිටල් බැංකින් ඩිවයිසස් යූස් කරලා ඉන්ටර්නෙට් යූස් කරලා තමයි මේක කරන්නේ. right. ඒ වගේම මේ මොබයිල් බැංකින් කියලා කියන්නේ ජංගම දුරකථනයක් හෝ මොබයිල් ඇප්ලිකේෂන් එක කියන්නේ ඇප් එකක් පාවිච්චි කරලා බැංකු සේවා සැපීමට කියනවා මොබයිල් බැංකින් කියලා. ATM එකක් කියලා කියන්නේ මොකක්ද? ඔටෝමේටඩ් ටෙලර් මැෂින් එකක් කියන්නේ බැංකු කාර්යාලයක සේවකයෙක්ගේ ඍජු සහායක් නැතුව අපිට ඩිරෙක්ට් මුදල් ලබා ගන්නත් පුළුවන්. සහ වෙනත් බැංකු සේවා සිදු කරන්න පුළුවන් යන්ත්‍රයකට තමයි ATM කියන්නේ. එතකොට මොකද මේ ඩෙබිට් කාඩ් එකක් කියන්නේ? ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් කියලා වර්ග දෙකක් තියෙනවා. ඩෙබිට් කාඩ් එකක් කියලා කියන්නේ ගණදෙනුකරුවෙක්ගේ බැංකු ගිණුමේ තියෙන මුදලින් තමයි ඍජුවම ගෙවීම් කරන්න පුළුවන්. සල්ලි ගන්න පුළුවන්, පර්චේස් කරන්න පුළුවන් බැංකු ගිණුමේ තියෙන මුදල් වලින් විතරයි. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා කියන්නේ බැංකුවක් හෝ කාඩ්පත් නිකුත් කරන විසින් ලබා දෙන ණය කාල සීමාවක් කියලා කියන්නේ ණය
ඒ කියන්නේ ලිමිට් එකක් තියෙනවා. කාඩ් එකකට amount limit එකක් තියෙනවා. අන්නේ මුදල් ප්‍රමාණය තුල භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කරන්න පුළුවන් ඒ කාඩ් එකකින්. එතකොට මේ ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් අතර තියෙන වෙනස මූලිකම වෙනස තමයි ගනුදෙනුකරුවගේ ගිණුමේ මුදල් භාවිතා කර තමයි ඩෙබිට් කාඩ් යූස් කරන්නේ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට අනුමත ණය සීමාවක් තියෙනවා. එතකොට මේ ඩිජිටල් පේමන්ට් කියලා කියන්නේ මොකද? ඩිජිටල් පේමන්ට් කියලා කියන්නේ මුදල් නෝට්ටු හෝ කාසි භාවිතය කරන්නේ නැතුව ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් ගෙවීම් සිද්ධ කිරීමට කියනවා ඩිජිටල් පේමන්ට් කියලා. ක්ලියරින් කියන්නේ මොකක්ද? ක්ලියරින් කියලා කියන්නේ බැංකුව අතර චෙක් පොත් සහ වෙනත් ගෙවීම් උපකරණ වලින් ඇතිවන හිමිකම් ගණනය කර නිරවුල් කිරීමේ ක්‍රියාවලියට කියනවා ක්ලියරින් කියලා. කියන්නේ බැංකුව අතර තියෙන චෙක් පොත් සහ වෙනත් ගෙවීම් උපකරණ වලින් ඇතිවන හිමිකම ගණනය කරලා ඒක නිරවුල් කරන ක්ලියර් කරන එක තමයි ක්ලියරින් කියන්නේ. සෙටල්මන්ට් කියලා කියන්නේ දැන් ක්ලියරින් කිරීමෙන් පස්සේ බැංකුව අතර ගෙවිය යුතු ශුද්ධ මුදල් කියලා තියෙනවනේ. අන්න ඒක සැබෑ ලෙස මාරු කර ගනුදෙනුව අවසන් කරනවට තමයි කියන්නේ සෙටල්මන්ට් එකක් කියලා. මේ ඔන්ලයින් බැංකින් කියන එකේ අපිට වාසිය ප්‍රධානතම වාසිය මොකක්ද? සාමාන්‍යයෙන් අපිට ඔන්ලයින් බැංකින් පාවිච්චි කරද්දී ෆාස්ට් ඒ කියන්නේ වේගවත් ඕනෑම වෙලාවක භාවිත කරන්න පුළුවන්. anytime work. ඒකට කාලය ඉතුරුයි. ටයිම් සේවිං එකක් තියෙනවා. ඊට පස්සේ පහසු මුදල් හුවමාරු. කියන්නේ ඉක්මනින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාවක් තියෙනවා ඔන්ලයින් බැංකින් පාවිච්චි කරද්දී. right. ඒ වගේම සයිබර් රිස්ක් කියලා කියන්නේ මොකද්ද? සයිබර් රිස්ක් එකක් කියලා කියන්නේ සයිබර් ඇටැක්ස්, හැකින්, මල්වෙයාර් සහ අනවසර ප්‍රවේශයන් හේතුවෙන් බැංකුවකට හෝ ගනුදෙනුකරුවෙක්ට ඇතිවෙන්න පුළුවන් අවදානමකට තමයි සයිබර් රිස්ක් එකක් කියන්නේ. දැන් මේක software එක වෙන්න පුළුවන්, email එකක් වෙන්න පුළුවන් ඒ විදිහට. එතකොට phishing කියන එක අර මම දැන් කලින් කිව්වා වගේ email කියන්නේ ව්‍යාජ email, SMS වෙබ්සයිට් භාවිතයෙන් පුද්ගලයන්ගේ මුරපද, PIN, OTP වැනි රහස් තොරතුරු ලබා ගන්නට කරන වංචනික ක්‍රියාවලිය. දැන් මේ phishing කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන දැන් අපි මේ online banking applications use කරනකොට අපි OTP එකක් දෙන්න ඕනේ සමහර අවස්ථාවල අපේ messages එන්නේ වෙන කියන්නේ දැන් අපි ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරද්දී messages එනතු වෙන ඔයාලා hack කරලා අපිට call back කරලා calls කරලා අපේ pin එක OTP එක ගන්න අවස්ථාවලදී ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එක accept කරලා customer අපේ account එකෙන් සල්ලි withdraw කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් නැතුවම නොවේ. එතකොට මේ credit appraisal එකක් කියන්නේ මොකක්ද? දැන් අපි ණය ආයුධම්කරුවෙක් ණය අපසු ගෙවීමේ හැකියාව සහ අවදානම ඇගීමේ ක්‍රියාවලියකට කරන ක්‍රෙඩිට් ඇප්‍රසල් එකක් කියලා. අපි ලෝන් එකක් දෙන්නට කලින් ඕනෑම අවස්ථාවක අපි ක්‍රෙඩිට් ඇප්‍රසල් එකක් ඇප්‍රූව් කරගෙන තමයි අපි ණය අනුමත කරගන්නේ. right. අපි ණයක් ලබා දෙද්දී මොනවද බැංකුව බලන්නේ? ණයක් ලබලා දෙනකොට දැන් අපි බැංකු ණය සම්බන්ධව ගත්තොත් ණයක් ලබලා දෙනකොට බැංකුව විසින් බලන කරුණු මොනවද? ණය ගැතියගේ හැකියාව. කියන්නේ ණය ගැතියගේ දැන් එයාට ගැවීමේ හැකියාවක් තියෙනවද කියලා. ඒකට ආදායම සහ කෑෂ් ෆ්ලෝ එක බලනවා. ආදායම කොච්චරක් තියෙනවද එයාට. ඒතකොට ව්‍යාපාර තත්ත්වය. ව්‍යාපාරයක් කරනවද නැත්නම් ජොබ් එකක්ද කරන්නේ. එතකොට එයා ලෝන් අරන් තියෙනවද? අපි හිස්ටරි එක බලන්න පුළුවන් අපේ ක්‍රිබ් කියලා කියනවනේ. එතකොට එයාගේ ආයතන වලින් ගත ණය පහසුකම් ටික අපිට බලන්න පුළුවන් එයාගේ හිස්ටරිය ක්‍රිබ් එක තුරු. ඊට පස්සේ මොනවා හරි අපසුරකම් තියෙනවද? එතකොට එයා ගන්නේ මොකටද ලෝන් එක? අරමුණ මොකක්ද? සහ ආපසු ගෙවීමේ හැකියාව. මම අර කලින් කිව්වා වගේ යාට ගෙවීමේ හැකියාව කොහොමද කියලා තමයි බලන්නේ මේන්ම රීසන් එක. right. අපි 5 C's of credit කියලා කියන්නේ මොකක්ද? character, capacity, capital, collateral, conditions. මෙන්න මේකට තමයි 5 C's of credit කියලා කියන්නේ. character, condition, capacity, capital, collateral කියන එක තමයි කියන්නේ. character කියලා කියන්නේ මොකක්ද? ණයගැතියාගේ අවංකභාවය, විශ්වාසනීයත්වය සහ ණය වගකීම් ඉටු කිරීමේ ඉතිහාසයට කියනවා character කියලා. right. එතකොට capacity කියලා කියන්නේ මොකක්ද? capacity කියලා කියන්නේ ණයගැතියට ණය මුදල සහ පොලී නියමිත වේලාවට ගෙවීමට ඇති මූල්‍ය හැකියාවට තමයි capacity එක කියලා කියන්නේ. කැපිටල් එක කියන්නේ ව්‍යාපාරයේ හිමිකරු විසින් ආයෝජනය කර ඇති තමන්ගේම ප්‍රාග්ධනය.
කැපිටල් එක. ඒ කියන්නේ දැන් අපි ලෝන් එකක් ගද්දි ඒක ඩෙබ්ට් ඉක්විටි එක බලන වෙන්නේ සාමාන්‍යයෙන් ආයතනයක් විසින් සිට 75ක් දෙද්දි සිට 25ක් ආයෝජනය කරන්න ඕනි ලෝන් එක ගන්න ඇප්ලිකන්ට්. එතකොට යාගේ කැපිටල් ආයෝජන ප්‍රාග්ධනය කොච්චරක්ද කියලා තමයි බලන්නේ. කොලටරල් එක කියලා කියන්නේ ණය පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා ලබා දෙන වත්කම් හෝ වෙනත් ආරක්ෂාවක්. මම කලින් වීඩියෝ එකේ කතා කරා මෝගේජ්, ඒතකොට ෆික්ස් ඩිපොසිට්ස්, ලීසින් පහසුකම් අන්න ඒ විදිහට තමයි කොලටරල් එක හැදෙන්නේ. රයිට්. එතකොට මේ කන්ඩිෂන්ස් කියලා කියන්නේ මොකද්ද? ණය අරමුණ, කර්මාන්ත තත්වය, ආර්ථික තත්වය සහ අනිකුත් බාහිර සාධක තමයි කන්ඩිෂන්ස් විදියට බලපාන්නේ. එතකොට සිකුවර්ඩ් ලෝන් එකක් කියලා කියන්නේ මොකක්ද? සිකුවර්ඩ් ලෝන් එකක් කියලා කියන්නේ ඇපයක් හෝ වෙනත් සුරකුමක් මගින් ආරක්ෂිත කර ඇති ණය මුදලකට තමයි සිකුවර්ඩ් ලෝන් එකක් කියලා කියන්නේ. එතකොට අන්සිකුවර්ඩ් ලෝන් කියලා කියන්නේ මොකක්ද? දැන් සිකුවර්ඩ් කියන්නේ අපි මොනවා හරි ඇපයක් තියාගෙන තමයි මේ ලෝන් එක දෙන්නේ. කියන්නේ ආරක්ෂාවක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඇප්ලිකන්ට්ගේ ගෙවීමේ හැකියාව සහ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක එතකොට යාගේ රීපේමන්ට් කැපැසිටි එක බලලා අපි අන්සිකුවර්ඩ් ලෝන් ප්‍රොපෝස් කරනවා. ඒත් මේ අන්සිකුවර්ඩ් ලෝන් කියලා කියන්නේ නිශ්චිත භෞතික ඇපයක් නොමැතිව ණයගැතියාගේ ණය හැකියාව සහ විශ්වාසනීයත්වය මත ලබා දෙන ණයකට තමයි අන්සිකුවර්ඩ් ලෝන් එක කියලා කියන්නේ. රයිට්. එතකොට මේ සෝලන්සි යනු කුමක්ද? එතකොට ආයතනයකට දිගු කාලීනව තව සියලු මූල් වගකීම් ඉටු කිරීම නැති හැකියාව. එතකොට ලික්විඩිටි සහ සොලන්සි අතර වෙනස මොකක්ද කියලා තමයි අහන්නේ. කෙටි කාලීනව ගෙවීම් සිදු කිරීමේ හැකියාව සහ දිගු කාලීන මූල් වගකීම් ඉටු කිරීමේ හැකියාව තමයි මේ දෙක අතර ප්‍රධානතම වෙනස. එතකොට කැපිටල් ඇඩක්විසි කියලා කියන්නේ මොකක්ද? කැපිටල් ඇඩක්විසි කියලා කියන්නේ බැංකුවක අවදානම් සහිත වත්කම් වලට සාපේක්ෂව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගෙන යන තත්ත්වයක්. ඒතකොට බැංකුව කියන්නේ කැපිටල් ඇඩක්විසි කියලා කියන්නේ බැංකුවක අවදානම් සහිත වත්කම් වලට සාපේක්ෂව ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් පවත්වාගෙන යන අපිට අපේ ගාව තියෙන වත්කම් අවදානම් සහිත නම් අපිට ප්‍රමාණවත් ඊට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙනවද කියලා තමයි බලන්නේ. right. then non-performing loan NPL කියලා කියනවා. non-performing loan. දැන් අපි මේ non-performing කියන්නේ කාලයක් තිස්සේ මුදල් ගෙවීමක් සිදු නොකර දැන් කියනවා ට්‍රිප් එකට යනවා කියලා කට්ටිය කියන්නේ. දැන් කාලයක් තිස්සේ මුදල් ගෙවන්නේ නැහැ. ඒතකොට නියමිත පරිදි පොලි හෝ මූලික මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැති අවස්ථාවක නියාමන නිර්ණායක අනුව අක්‍රීය ණයක් ලෙස වර්ගීකරණය කරනවා මේක non performing loan එකක් විදියට. එතකොට provision for bad debts කියලා කියන්නේ මොකද්ද? bad debts කියන්නේ අයකරගත නොහැකි වූ අයකර ගැනීමේ අවදානමක් ඇති ණය සඳහා අලාභයක් ලෙස වෙන් කරන මුදලකට කියනවා provision for bad debts කියලා. එතකොට bank split කියලා කියන්නේ මොකක්ද? බැංකුව ණය සඳහා අය කරන පොලි අනුපාතය සහ තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාතය අතර වෙනසට කියනවා බැංක් ස්ප්‍රෙඩ් එකක් කියලා. right? ඒ වගේම මේ net interest income එකක් කියන්නේ මොකක්ද? net interest income එකක් කියන්නේ බැංකුව ලබා ගන්නා පොලි ආදායමෙන් ගෙවන පොලි වියදම අඩු කරාට පස්සේ ලැබෙන ආදායමට තමයි net interest income එකක් කියන්නේ. අපි දෙන දැන් මම මූල්‍ය ආයතනයක් නම් මම ලබා දෙන ආදායමේ දැන් ඔයාලට ගෙවන්න තියෙනවා නම් පොලියක් ඒ පොලිය අඩු කරාට පස්සේ හම්බ වෙන ආදායම තමයි net interest income එක. ඒතකොට බැංක් රන් එකක් කියලා කියන්නේ බැංකුවක් අසාර්ථක වේයයි බයෙන් මේ ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් එකවර Tamanගේ තැන්පතු ආපසු ගැනීමට උත්සාහ කිරීම. දැන් අර ළඟදී ගියානේ නිවුස් වගේ එක බැංක්ස් ප්‍රධාන පෙළේ ප්‍රමුඛ පෙළේ බැංක්ස් වගේක් කරපු මංකොල්ලක වගේ දේවල්. ඒතකොට අන්න ඒ වගේ සිදුවීම් වෙනකොට පාරිභෝගිකයන් මොනවද කරන්නේ? ගනුදෙනුකරුවෝ මොනවද කරන්නේ? තමන්ගේ තියෙන ස්ථාවර තැන්පතු නැත්නම් මුදල් මොනවා හරි තියෙනවා නම් ඒවා විත්ඩ්‍රෝ කරලා වෙන ආයතනවල තැන්පත් කරන එක තමයි එහෙම කරන්නේ බැංක් රන් එකක් යද්දී. ඒතකොට ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකක් කියලා කියන්නේ මොකද්ද? දැන් බැංකුවක් අසාර්ථක වෙච්ච අවස්ථාවක සුදුසුකම්ලත් තැන්පත්කරුවන්ගෙන් තැන්පතු සඳහා නියමිත සීමාවක් තුළ ආරක්ෂාවක් ලබා දෙන ක්‍රමයකට කියනවා ඩිපොසිට් ඉන්ෂුරන්ස් කියලා.
ඒ වගේම මේ බැංක් රන් එකක් ඇති වෙන්න පුළුවන් හේතු මොනවද? මම ඔයාලට කලින් කිව්වේ බැංකුවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ විශ්වාසය අඩුවීම, කටකතා, එතකොට ද්‍රවශීලතා ගැටලු සහ බැංකුව අසාර්ථක වේ කියන බිය ප්‍රධානතම හේතුව නිසා තමයි බැංක් රන් එකක් යන්නේ. එතකොට මේ බැංකින් රෙගියුලේෂන්ස් කියලා කියන්නේ මොනවද? බැංකින් රෙගියුලේෂන්ස් කියලා කියන්නේ බැංකු ආයතන ආරක්ෂිතව සහ නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් පනවන නීති සහ රෙගුලාසි තමයි බැංකින් රෙගියුලේෂන් කියන්නේ. රයිට්. එතකොට මේ බැංකු ආයතන ආරක්ෂිතව සහ නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරද්දී අදාළ බලධාරීන් විසින් පවත්වන නීති සහ රෙගුලාසි තමයි රෙගියුලේෂන්ස් වෙනකොට සුපර්විෂන් කියලා කියන්නේ මූල්‍ය ආයතන නීති සහ නියාමන අවශ්‍යතා අනුව ක්‍රියා කරනවද කියලා අධීක්ෂණය කරන එක තමයි සුපර්විෂන් කියලා කියන්නේ. එතකොට මේ මනි ලොන්ඩරින් මම කලින් AML කියන්නේ මොකක්ද KYC කියන්නේ මොනවද කලින් වීඩියෝ එකක් කතා කරා. දැන් මේක තියෙනවා මනි ලොන්ඩරින්. AML එකටම සම්බන්ධ දෙයක්. මනි ලොන්ඩරින් කියලා කියන්නේ අපරාධ ක්‍රියාකාරකම් වලින් උපයාගත් මුදල් නීත්‍යානුකූලව උපයාගත් මුදල් ලෙස පෙන්වීමේ ක්‍රියාවලිය තමයි මනි ලොන්ඩරින් කියලා කියන්නේ. එතකොට ගොඩක් මිනිස්සු කරනවා මේ වගේ දේවල්. දැන් අපි වෙන වෙන මාර්ග වලින් මුදල් ඉපෙවුවට පස්සේ ඒවා අපි හොඳ මාර්ග වලින් ඉපෙව කියලා පෙන්වන්න තමයි අපි එක එක දේවල් වලට යොදවන්නේ. එතකොට ඒක මනි ලොන්ඩරින් වෙනවා. ඒතකොට මේ මනි ලොන්ඩරින් වල ප්‍රධාන අදියර තුනක් තියෙනවා. ප්ලේස්මන්ට්, ලේයරින් සහ ඉන්ටග්‍රේෂන් කියලා. ප්ලේස්මන්ට් කියලා කියන්නේ අපරාධ මුදල් මූල්‍ය පද්ධතියට ඇතුළත් කිරීම. එතකොට ගණදුරු මාලාවක් මගින් මුදල් මූලාශ්‍රය සැඟවීමට කියනවා ලේයරින් කියලා. දැන් ප්ලේස්මන්ට් එක අපරාධ මුදල් මූල්‍ය පද්ධතියට ඇතුළත් කරනවා. ඊට පස්සේ ලේයරින් ගණදුරු මාලාවක් මගේ මුදල් මූලාශ්‍රය සංගවනවා. ඊට ඉන්ටග්‍රේෂන් කියන්නේ මුදල් නීත්‍යානුකූල ආදායමක් ලෙස පද්ධතියට නැවත එක් කරනවා. ඉන්ටග්‍රේෂන්. එතකොට මේ ටෙරරිස්ට් ෆයිනෑන්සින් කියලා කියන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ ත්‍රස්තවාදීන් සඳහා මූල්‍ය සම්පත් සැපයීම හෝ එකතු කිරීමට තමයි ටෙරරිස්ට් ෆයිනෑන්සින් කියලා කියන්නේ. එතකොට සස්පිෂස් ට්‍රාන්සැක්ෂන් ගොඩාක් ආයතනවල ගිණුම් හරහා මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ ගණතුණුකරුගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සහ නොගැලපෙන හෝ නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ විය හැකි බවට සැකයක් ඇති කරන ගණදනුවක් තමයි සස්පිෂස් ට්‍රාන්සැක්ෂන්. දැන් ඩේලි ට්‍රාන්සැක්ෂන් account එක through වෙනවා නම් සමහර විට ඒවර මොනවාද මත්ද්‍රව්‍යජාවාරම් වලට අස් වෙන්න පුළුවන්. ඒතකොට ඒව සස්පිෂස්. ඒව ඔය අදාළ ආයතන වලින් පරීක්ෂාවට ලක් වෙනවා. එතකොට කස්ටමර් ඩියු ඩිලිජන්ස් කියලා කියන්නේ CDD කියලා කියන්නේ මොකක්ද? ගණදුණුකරුවෙක් හඳුනා ගැනීම, ඔහුගේ අවදානම් මට්ටම තක්සේරු කිරීම සහ සම්බන්ධතාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි CDD කියලා කියන්නේ. එතකොට ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එකක් කියන්නේ මොකක්ද? ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එකක් කියලා කියන්නේ සියලුම පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සුදුසු දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි මූල්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසීම තමයි ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එකක් කියලා කියන්නේ. ඒ වගේමයි දැන් අපි ෆයිනෑන්ෂල් සිස්ටම් එක ප්‍රධාන කොටස් විදිහට අපිට හඳුනගන්න පුළුවන් බැංකු නොවන මූල්‍යායතන, මූල්‍ය වෙළඳපොළ, ගෙවීම් පද්ධති, මූල්‍ය නියාමන ආයතන විදිහට අපිට ෆයිනෑන්ෂල් සිස්ටම් එකක ප්‍රධාන කොටස් ලෙස මේවා හඳුනගන්න පුළුවන්. ඒ වගේම අපි අවසාන ප්‍රශ්නය විතර අපි කතා කරමු අත රටක ආර්ථිකයකට බැංකු පද්ධතිය වැදගත් වෙන්නේ ඇයි? රටක ආර්ථිකයකට බැංකු පද්ධතිය වැදගත් වෙන්නේ ඇයි? මේක තමයි ඊටාම වැදගත්ම දේ. ඉතිරි කිරීම, එකතු කිරීම, ආයෝජන සඳහා මුදල් සැපයීම, ව්‍යාපාර සඳහා ණය ලබා දීම, ගෙවීම් පහසු කිරීම, ආර්ථික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වයට සහාය වීම නිසා බැංකු පද්ධතිය ආර්ථිකයට ඉතාමත් වැදගත් වෙනවා. රයිට්. මං හිතනවා ඔයාලට මේ lessons කියන්නේ පොඩි questions සහ answers වලින් ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මොන හරි තව අවශ්‍ය දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. දවසක හම්බ වෙමු. ආයෙම අලුත් වීඩියෝ එකකින්. සුබ දවසක්. good luck.